ගත්ත තීන්දුව ඒ ඔක්කොම අපි දන්නවා කවදාවත් මිනිස්සු සතුටු වෙන්නේ නැහැ නේ. ඒ ගත්ත තීන්දුවත් එක්ක ටැක්ස් ටික වැඩි කරා. අනික ගෙනාපු රිෆෝම්ස් ඔක්කොම ටික ගෙනාවගෙන අවුරුදු 20කට විතර කලින් කරන්න තිබ්බේවනේ. එකපාර කරා. අවුරුදු 2යි තිබ්බේ කරන්න. හැබැයි එතන කවුරු හරි මේක කරන්නත් බෑ. ඊළඟ සැරේ മന്ത്രി වෙන එක අපිට ගැරන්ටි කරන්න බෑ. ඒක ලොං ෂොට් එකක්. ඒක වෙන්නේ නැති වෙයි. හැබැයි මේක අපේ රටනේ මේක වැටෙන්න දෙන්නේ කොහොමද අපි? රනිල් ජනාධිපතිතුමා කවුරුත් නිලධාරීන් වෙනස් කරේ නැහැ. ලේකම්වරු වෙනස් කරේ නැහැ. හිටපු අයමයි ඒ වෙලාවේ පාවිච්චි කරේ. ආර්ථික වශයෙන් පරිවර්තනයක් කරද්දී අපි ගොඩාක් ඉස්සරහට හිතුවා. ඊළඟට තමයි අපිට ඒ වෙලාවේ හැම රටවල ඔක්කොම උදව් කරා. අපිට ගහ පැල කරන්න විතරයි පුළුවන් වුණේ. ඒක ගෙඩි කඩන්න හම්බුන්නේ නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රධාන ප්‍රතිවාදියා විපක්ෂයේ හිටපු අනුර කුමාර දිසානායකනේ. වෙන කවුරුත් නෙවෙයි. වෙන කවුරුත් එයා පරණ කතා. අභියෝගයක් නෙවෙයි. පරණ කතා. එයා කියපු විරුද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට කරන්න සිද්ධ වෙලා ආණ්ඩු කරන්නේදී. රටේ වෙච්ච වෙනස හැමෝටම දේශපාලඥයන්ට අනික් අයට සාමාන්‍ය හැම කෙනාටම ඡන්දදායකයට මහජනතාව කියලා හැමෝටම හැදෙනවා නම් හැදෙන්න තැන. මට එකම මල්ලි ප්‍රාර්ථනාව අපව ඉකොනොමික් ක්‍රයිසිස් එකක් එන්නේ නැති වෙයි කියලා. විතරයි මගේ බලාපොරොත්තුව. හැබැයි මම දන්නේ බලාපොරොත්තුව ප්‍රතිපල ඉටු වෙයි කියලා. යන විදිහට. අපි දේශපාලන හිටියේ නැත්නම් අපිත් ඉන්නේ ඒ වෙලාවේ පාරේනේ. පැය 16ක් ලයිට් එක කොහොම ශාන්නයි. ටෙලිග්‍රෑම් නැතුනම ගෑස් ටික. සාධාරණයි මල්ලි මිනිස්සුන් අඳුරගන්න. මිනිස්සු මොන තරම් විදිහට අපිව රවට්ටලාද තියෙන්නේ. මම පුතා ග්‍රේඩ් 8 එකක ඉස්කෝලේ ගිහින් යන කාලේ යන්නේ. මම ඒත් වයිෆ් එකව මොකටද දන්නේ මොන ගේට්ටුවක් දන්නේ බබා ඉන්නේ කියලා. මට එතකොට එයා කිව්වා තේරෙනවනේ දැන් මේ අනුන් වෙනුවෙන්ම කරලා වෙලා තියෙන තත්ත්වය. ඒ වගේ ඊයේ මට මර වැඩක් වුණා. ඊයේ මේ සෙන්ට් පීටර්ස් එක ඉස්සරහා මේ පෙර කෙනෙක් එන්න ඕනේ මේ ගේට් එකේ අර ට්‍රැෆික් ඩියුටි එක. ඉතින් මම තමයි ගියේ මගේ පුතාව රෙප්‍රසන්ට් කරලා. මම මේ ටැගේ කෝඩ් දාගෙන ඉතින් දන්න මේ පාරට වැටලා ට්‍රැෆික් එකට වැටලා කියලා හිටපා. හැබැයි ඒක වෙන ආතල්ලක් තියෙනවා නේ. ශයන්නයියා ප්‍රමිතයියා කොහමද කාලෙකට පස්සේ දැක්කෙත් නැහැ. කාලෙකට පස්සේ මේ දවස්වල මොකද කරන්නේ? මම නම් පොඩ්ඩක් මගේ අර පොඩි වැඩ ටිකක් තිබ්බා. අපේ අර මේ හානියටපත් කරපු ගෙදර තියෙනවා. පුච්චපු ගෙදර තියෙනවා. පොඩ්ඩක් ඒ ගෙදර වැඩ ටික කරා. පොඩ්ඩක් අවුරුදු 15කට විතර පස්සේ ගෙදරත් එක්ක ෆැමිලි කී වැඩ. කාලයක් ගත කරා. නැත්තම් ඉතින් අම්මා තිස්සෙම මේ පොලිටික්ස් එක්ක මිනිස්සුන්ගේ වැඩත් එක්කලා හිටියේ. ප්‍රමිතයි මොකෝ මේ දවස්වල කරන්නේ? අපි දෙන්න නම් ඉඳලා හිටලා හම්බ වෙනවා. සෙට් වෙනවා. මමත් මේ ශයන්නయ్య කිව්වා වගේ අර හානියටපත් වෙච්ච ගෙදර හදලා එච්චර හානි කරානේ. ඒක විතරක් නෙවෙයි මේ අලුත් වැඩ ටිකක් පටන් ගත්තා. වගාවක් පටන් ගත්තා. ශානියමයි කොහෙද? කහවවනවා දඹුල්ලේ. බුලත් වවනවා දඹුල්ලේ. තිබ්බට වවනවා දඹුල්ලේ. එතකොට දැන් මං ලබන සතිය දානවා නෝකෝල්. ඕකේ. නෝකෝල් කියන්නේ සාමාන්‍ය නුවරඑළිය පැත්තේ වගේ හැදෙන ගන්නේ. දඹුල්ලේ වවන්න පුළුවන්. අනිත් එක තව හොඳ ඉන්ට්‍රස්ටිං වැඩක් පටන් ගත්තා මේ පොතක් ලියන්න පටන් ගත්තා. ශානියමයි කන්ග්‍රැචුලේෂන්ස්. ඒක වැදගත් වැඩක්. අරවත් වැදගත්. ෂයන්නයිට නම් කිව්වා. ශයන්නයම නම් ඉස්සර හම්බෙනවා මේ අපේ ටීවී ප්‍රෝග්‍රෑම් වලට ගියාම අපි දෙන්න දෙපැත්තේ. හරිද? මරා ගන්නවා. හැබැයි මෙහෙමයි මෙයාගේ ක්වොලිටි එකක් තියෙනවා. කවදාකවත් මේ පර්සනල් ඉන්සල් කරන්නේ නැහැ. හරිද? චානකත් එනවා සමහර දවස් දෙන්න සෙට් වෙනවා. හරි චානක ඉතින් මගේ යාළුවනේ. හරි. හැබැයි ඉතින් බාහිර ඉන්ට්‍රස්ට් ඒ කාලේ නේ අයියා. ඒක ඇත්තටම මිනිස්සු අර සමහරලාට දැන් දකින්න අවශ්‍යයි කියපු වෙනස ඒ කාලේ කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒක මේ වෙනසක් එක්ක මේ අපි ආටිෆිෂියලි කරපු යන්නේ නෙවෙයි අපේ නැචරල් ලයිෆ් එකත් එක්ක අපි ගියපු එකක්. ඉතින් ඒ කාලේ කරපු දේවල් මම නම් ඇත්තට සතුටු වෙනවා. ඒ කියන්නේ ඒකෙන් මේ අපි හැම පැත්තකම ඒ කියන්නේ කරදර වෙද්දී අපේ ආණ්ඩු තිබ්බ කාලයක් තිබ්බා. ඊළඟට ඒ කරදර වලින් එළියට එද්දී අපේ ආණ්ඩු තිබ්බ කාලයක් තිබ්බා. අනිත් එක අපි ක්‍රිටිසයිස් කරගත්ත ඒ කියන්නේ පොලිටිකල් අයිඩියොලොජි එක වෙනස්නේ. ඒ අයිඩියොලොජි එක අපි ගොඩක් ක්‍රිටිසයිස් කරගත්තනේ ඒ කාලේ. ඒකයි මල්ලි අපි අර හැමතිස්සෙම අපේ ලිමිට්ස් ඇතුළේනේ අපි කරේ. ඔයාලට මතකද අපි මම හිතන්නේ අපි ගොඩාක් සෑහෙන්න කරලා තියෙන්නේ. ඩිබේට්ස් තුනනේ ඒ කාලෙත් අපි හැමතිස්සෙම මේ පොයින්ට්ස් එක්ක ෆිගර්ස් එක්ක පොඩි වැලියු එකක් එක්ක ලොජික් එකක් එක්ක තමයි කරේ. මේක මේ මම දන්නේ ඒක සමහර වෙනස් වෙච්ච තැන් ඇති. නමුත් අපි මං හිතන්නේ ඒක මේන්ටේන් කරා. අපි අනිත් එක සාමාන්‍යයෙන් ඩිබේට් එකක් කරන්නේ අනිත් කෙනාට ඇහුම්කන් දෙන්න. එයාගෙන් යමක් ඉගෙන ගන්න. අවබෝධ කරගන්න. දැන් කවිගේ අදහස මතය
අපි දන්නේ නැතුව ඒක චැලෙන්ජ් challenge කරන්නේ කොහොමද? ඒක ගැන ඉගෙන ගන්න නැතුව අපි චැලෙන්ජ් කරන්නේ කොහොමද? දැන් ඩිබේට් කරන්නේ අනිත් කෙනාව පරද්දලා කෑල්ලක් ඉන්සල්ට් කරලා ඉන්සල්ට් කරලා එයාව නැති කරන්න තමයි දැන් ඩිබේට් එක වෙන්නේ. ඒතර මම ෂාන් අයියා මම මේ පාර්ලිමේන්තු එකේ ඉන්න කාලේ මම එක මේ වාදයකට තමයි ගියේ. ඉතින් ටීවී channels වල හැම සතියෙම එකක් හැමදාම තියෙනවා. 10ට විතර පටන් අරන් එක විතර වෙනකන් මිනිස්සු ඕක කරනවා. ඉතින් මිනිස්සු නිදි මරාගෙන මේක ආන්න හේතුවක් තියෙන්න ඕනේ. ඔව්. මම දන්නේ නැහැ තවදුරටත් මේ රටේ මිනිස්සු ඔය ගහ ගන්න එක, බැන ගන්න එක, මරා ගන්න එක, ඉන්සල්ට් කර ගන්න එක බලනවා. අනිත් එක ගෙන ලවුස්සන එක. ප්‍රමිතයමයි අපි දෙන්න සෙට් උන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් එකනේ. ගොඩක් මේ අර වාද සංවාද ඩිබේට් මම ගොඩක් මගහැරියා. මේ එක හේතුවක් ඒක මට ඒ කල්චර් එකට එච්චර මට ගැලපුන්නේ නැහැ කියලා හිතන ෂාන්නයි. චානක හම්බුනේ නැද්ද? චානක හම්බෙන්නම නෑ. චානක අඬවලුත් ඇවිල්ලා. ඇත්තද? මටත් හම්බෙනවා වෙයි. කතා කරනවා අපේ සම්බන්ධකම් ඒ විදිහට පවත්වාගෙන යනවා. ගිය සතිය හම්බුණා මම ගියා ඇහි. ඔය දෙන්නට පාර්ලිමේන්තු එකෙත් හම්බෙන්න පුළුවන් නේ. ඩිය බඩුව. ඒ කියන්නේ හම්බන්තොට කියන්නේ. හම්බන්තොට ගියා. ඔව් මගේ යාළුවෙක්ගේ මේ ප්‍රොපර්ටි එකක් තිබ්බ ඒක බලන්න ගියා මම චානකට කෝල් එකක් ගහලා ඊට පස්සේ අපි ලන්ච් වලට හම්බුණා. චානකත් හරි අමාරුයි ගොඩක් එහි ගමේ ඉන්නේ අත. චානකත් හරි අමාරුයි මේ අහුවොත් එහි කියලා තමයි පාර්ලිමේන්තු සතියේ තමයි හම්බුනොත් හම්බෙන්නේ. ෂහන්නේ මේ දවස් පොලිටික්ස් වැඩ මුකුත් කරන්නේ නැද්ද? මල්ලි පොලිටික්ස් වැඩ එහෙම කරේ නෑ. ඇත්තටම පොඩ්ඩක් මේක අධ්‍යයනයක් කරනවා. මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද එකක් තමයි මේ අපිට දීපු පණිවිඩ තියෙනවානේ මහ ජනතාව. ඔව්. ඒ දීපු පණිවිඩ වලින් අපි බැහැර වෙන්න යන්න හොඳ නෑ. එයාලා කිව්වා නෑ ඕගලන්ට වඩා අලුත් කණ්ඩායමකට බලය දෙන එක හොඳයි. ඒ අය පිළිබඳ විශ්වාසය වැඩි. ඉතින් ඒ විශ්වාසය අරගත්ත කට්ටියයි ඊළඟට ඒ විශ්වාසය බාර දීපු කට්ටියයි දෙගොල්ලම කොහොමද හැසිරෙන්නේ කියලා බලන එක කියලා මං හිතන්නේ. මොකද නෑ ඒක මං හිතන්නේ හොඳ මේක මොකද හේතුව දැන් ආණ්ඩුවටත් කරගෙන යන්න සහ ජනතාවටත් මේ ඡන්දදායකට තීරුම් ගන්න යම්කිසි කාලයක් තියෙන්න බෑ. විශේෂන්නේ දැන් ඇත්තටම ඔයා පට්ට ගේමක් ගැහුවනේ මේ අර ඉකොනොමි එක ක්‍රෑෂ් වෙලා තියෙන කාලේ ගත්තනේ ෆිනෑන්ස් මිනිස්ට්‍රි එක අතට. මට මතකයි ෆොටෝස් වල එහෙම අපි දකිනවා ඔයා ගිහිල්ලා US වල IMF එකත් එක්ක World Bank එකත් එක්ක නෙගෝෂিয়েට් කරනවා අපි දැක්කා. ඒක අපි ගොඩක් ඇඩ්මයර් කරනවා. මේ දැන් මේ රුපියල මොකද ෂහන්නේ වෙන්නේ මට හිතා ගන්න බෑ එක දවසකට 33යි එක දවසකට 50 ගානක් ආය 40 ගානක් හරි අමාරුයි ෆිගර් කරගන්න මේක. ඔව් සෝරි 300 මේකේ ගොඩක් දැන් වෙලා තියෙන්නේ මේ ඉකොනොමි එකත් එක්ක තියෙන ඒකේ විශ්වාසය කොන්ෆිඩන්ස් එක නැති වෙලා තියෙනවා. දැන් ඕක ඒ කාලේ කියන්නේ ක්‍රයිසිස් එකට 2022 යන්න එක මූලික හේතුවක් උනේ ඕකනේ ඉකොනොමි එක ගැන විශ්වාසය බිඳ වැටිච්ච ගමන් ආයි ඒ ගැන බලාපොරොත්තුවක් මිනිස්සුන්ට නැති වෙනවා. එතකොට යාලා අනික් හැම ක්‍රමයක්ම භාවිතා කරනවා තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන. දැන් වෙලා තියෙන්නේ ඉකොනොමි එක පිළිබඳ විශ්වාසය නැති වෙලා තියෙනවා. ඒතකොට නැති වෙලා ඊළඟට තමයි දැන් ඔය අහපු ප්‍රශ්නේ ඇයි මේක ෆ්ලක්චුවේට් වෙන්නේ? ඉස්සර කාලයක් තිබ්බා ලංකාවේ හැමතිස්සෙම මේ රජය සහ මහ බැංකුව මැදිහත් වෙලා තීන්දුව කරනවා මේක තමයි අපේ රේට් එක. අපේ මේ එක්ස්චේන්ජ් රේට් එක. ඒක ෆික්ස් කරනවා. ඔය එක්ස්චේන්ජ් රේට් එක මේකයි. ඒතකොට ඕනි විදිහට ඩිප්‍රීෂিয়েට් කරනවා ඊළඟට අප්‍රීෂিয়েට් වෙනවා. හැබැයි අපි 2000 මේ ක්‍රයිසිස් එක ආවට පස්සේ ඒකේ ඉගෙනගත්ත පාඩමත් එක්ක දැන් ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා. ඒක ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි උඩ තමයි මත තමයි මේක උඩ ෆ්ලක්චුවේට්. එතකොට අපිට තේරෙනවා ඩිප්‍රීෂিয়েට් වෙනවා නම් ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි වැඩිපුර ඩිප්‍රීෂিয়েට් වෙන එකත් හොඳ නෑ. එක ළඟ ඔය වුණා කිව්වා වගේ එක ළඟ අප්‍රීෂিয়েට් වෙන එකත් හොඳ නෑ. කියන්නේ දවසක් රුපියල් 20කින් ඩිප්‍රීෂিয়েට් වෙනවා. ආයි 18කින් අප්‍රීෂিয়েට් වෙනවා. මොකද ඔක බලපානවනේ මේ ව්‍යාපාරිකයන්ට අයියා. ඒක සමස්ත ආර්ථිකයේ විශ්වාසය කඩා වැටුනහම ඇති වෙන තත්ත්වයක්. මල්ලි ඇත්තටම මේක වැටුණානේ. ඒක 2022 වෙද්දි වැටුණා. අපි ආණ්ඩුවේ හිටියානේ ප්‍රමිතම. ඊළඟට අපි ඊට පස්සේ මේක ස්ථාවර තැනකට ගෙනාවා. ඒ කියන්නේ කාටවත් ඒක තර්ක කරන්න බෑ. ආර්ථිකය ගැන දන්න. ඊළඟට මේ පිළිබඳ අධ්‍යයනයක් කරන හැම කෙනෙකුටම තේරෙනවා අපි ඇත්තටම ආයි වැටෙන්නේ නැති ස්ථාවර මට්ටමකට ගෙනාවා. මම ඩොලර් එක 280ට 90ට වගේ ගෙනාවනේ. 90ට ආවනේ. අපි එද්දි බ්ලැක් එකේ කියන්නේ අපි මම අමාත්‍යාංශෙට එද්දි බ්ලැක් මාකට් එක 400ක් පැනලා තිබ්බේ. ඔව්. ග්‍රේ මාකට් එකේ. මට මතකයි මම රට යන්න BOC බැංකුවකට ගිහිල්ලා මම ඩොලර් ටිකක් ඉල්ලුවා. රට යන්න ඩොලර් 10ට වඩා දෙන්න බෑ කිව්වා. කාඩ් එකකින් පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් තිබුණේ.
පිටරට ගන්නවා නම් වෙනම මේ approval එකක් ගන්න ඕන. ඉතින් ඒක හරිම අමාරු හැබැයි වැඩේ තියෙන මල්ලේ ඒක මම අවංකවම සතුටු වෙනවා. මම අද පාර්ලිමේන්තුවේ නැති වුණාට මම අවංකවම සතුටු වෙනවා ඒ අවුරුදු දෙකමාරේ කරපු කාර්යය. අපි අපේ දේශපාලන අනාගතය ඇත්තට බිල්ලට තියලා තමයි කරේ. ඒ කියන්නේ එයා ගත්ත තීන්දුව ඒ ඔක්කොම අපි දන්නවා කවදාවත් මිනිස්සු සතුටු වෙන්නේ නැහැ නේ. ඒ ගත්ත තීන්දුවත් එක ටැක්ස් ටික වැඩි කරා. අනික ගෙනාපු රිෆෝම්ස් ඔක්කොම ටික ගෙනාවා. ඒ අවුරුදු 20කට විතර කලින් කරන්න තිබ්බේවනේ. එකපාර කරා. එකපාර කරා. අවුරුදු 2යි තිබ්බේ කරන්න. හැබැයි එතන කවුරු හරි මේක කරන්නත් බෑ. හැබැයි ෂෑනය මතකද අපි ඔය අනුතුරු බාරගද්දිම අපි තරුණ කණ්ඩායමක් විදිහට අපි කතා වුණා ඊළඟ සැරේ മന്ത്രി වෙන එක අපිට ගැරන්ටි කරන්න බෑ. ඒක ලොං ෂොට් එකක්. ඒක වෙන්නේ නැති වෙයි. හැබැයි අපි කල්පනා කරේ අපේ වගකීම අපිට මේක අපේ රටනේ මේක වැටෙන්න දෙන්න කොහොමද අපි මේක වටන්න දෙන්න බෑනේ කාටවත්. අපි බය නැතුව තීන්දුව ගත්තනේ ෂෑන් අයියා නේද? හැබැයි අපි ඒකට ලොකු ප්‍රයිස් එකකුත් ගෙව්වා. ඒ ප්‍රයිස් එක ගෙවුවත් කමක් නැහැ. මිනිස්සු ඒක ගැන ඇප්‍රීෂিয়েෂන් එකක් තියෙනවා නම් ඒක ගැන පොඩි එක ලකුණක් හරි දැන් හැබැයි දැන් නම් යනකොට මේ මිනිස්සු හම්බුනාම ඒ වෙනස තේරෙන්නේ නැතිනේ. මල්ලි මට ඇත්තටම ඒ කියන්නේ අපි ජනාධිපතිවරණේ පරාජය ක්‍රිෂි මහත්තයා පරදුන වෙලාවේ වෙද්දීත් මට මිනිස්සු අතරට යන්න කොන්ෆිඩන්ස් එකක් තිබ්බා. මම ඒ දේශපාලන කටයුතු සහ ඇත්තට දේශපාලනයට වඩා අපි එවෙල කරේ ප්‍රමිත මේ ආණ්ඩු කරන එක කියන්නේ. ඒ කියන්නේ අපිට වලේ රටට අවශ්‍ය දේ කරන්නත් කාලයක් තිබ්බේ නෑ. බොහොම කෙටි කාලයක් නේ. කන්න බොන්න නැති. එන හැම අතින්ම ප්‍රෙස් වෙච්ච රටක් නේ තිබ්බේ. හැබැයි දැන් මම අර බං කිව්වේ සතුටු වෙනවා කියලා දකින්න කෙනා ඇවිල්ලා ඒක අප්‍රීෂিয়েට් කරලා කතා කරනවා. ඉතින් ඒ හින්දා එතකොට අපි ඒ සැටිස්ෆැක්ෂන් එක කියලා වැඩක් නැහැ නේ. ඒක පට්ට සැටිස්ෆැක්ෂන් නේ. සමහර විට අපිව හොඳ නැති විදියට දැකපු අයට දැන් හිතනවා ඇති මේ ඇති වෙන පීඩනෙත් එක්කලා මෙයාලා කරපු දේ මේ හොඳයි. ඒක මං හිතන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ප්‍රමිත අයියා මේ when did you take the defense ministry? මයි ෂෑන් අයියා මුදල් ගද්දි මම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය බාරගත්ත. ඊට කලින් අපි දෙන්නම මේ සති 3ක් කැබිනට් එකේ හිටියා. ඇත්ත? ඔව් ෂෑන් අයියා හිටියා. ෂෑන් අයියා මොකද? ඒ ට්‍රේඩුයි සමෘද්ධි. ට්‍රේඩුයි සමෘද්ධි. මම හිටියා වරාය නාවික සංවර්ධන. ඒ කාලෙත් අමතක වෙන්නේ නැහැ. සති 3යි හිටියේ. මේ ෂහනයිට මතක ඇති යං කැබිනට් එකක් ගෝඨාභය ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ වගේම මම තමයි අන්තිම සීට් එකේ හිටියේ. මම තමයි මේ අලුත්ම කැබිනට් මිනිස්ටර්. මාර එක්ස්පීරියන්ස් යන්නේ. ඔය ඉතින් මේ ඔක්කොම සීනියර්ස්ලා වයින් කරලා මට කලින් හිටියේ රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා. එතකොට මේ මම දැන් අමාත්‍යාංශයට ගිහිල්ලා මම පළවෙනි දවසේම කවි සෙන්ට් පීටර්ස් එකේ මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ආවා ෂයන්. ඇවිල්ලා මගෙත් එක්ක වාඩිලා කිව්වා මේ ඉතින් පීට් රයිට් කෙනෙක් ඇවිල්ලා මේ පුටුවේ අපිට හරියට ආඩම්බරයක්. මං තේකකුත් ඔෆර් කරලා හැන්දෑව 5ට විතර මේ අප්‍රේල් 18 වෙනිදා 2022 වාඩි වෙලා මට පෙන්නුවා මේ ඉන්වොයිස් එකක්. මේ මම මොකටද ආවේ මේ SLP එකේ මේ වැඩකට ආවා මෙහෙම කියලා මේ SLP එකේ ඉන්වොයිස් එකක් දෙන්න නෑනේ. ෂෙනයි දැකලා තියෙනවද? මම ඒ වෙලාවේ ඉතින් මගේ නැචරල් එක මේ මල්ලි පොඩ්ඩක් ඉන්වොයිස් එක දෙන්න. ඒකේ ඔක්කොම රේට්ස් දීලා තිබුණා USD වලින් US dollars වලින්. එතකොට දැන් port handling charges $1000. අන්තිමට payable in LKR. නේ. හරිද? ගෙවන්නේ ෂෙන් අයියා රුපියල් වලින්. එතකොට black market එකේ වා කිව්වා වගේ එදා රේට් එක ෆික්ස් කරලා තිබුණේ 204 official rate එක unofficial rate එක 374. right? ඉතින් මේ private sector ඒ වෙලාවෙම මේ ලොකු government එකට ලොකු loss එකක් කරන්නේ. පස්සේ මම දැන් හිතුවා දැන් මේක කොහොමද ඇයි දැන් මට කලින් හිටපු ජයන්ස්ලා මේක වෙනස් කරේ නැත්තේ මේක දරා ගන්න බෑනේ රටට අරගලේ මෙතන ඉඳලා කිලෝමීටරයක් යනවා ඊට පස්සේ within 1 week ෂයනයිට මතක ඇති ඒ payment structure එක රුපියල් වල එක ඩොලර්ස් වලට හැරෙව්වේ මේ කාලේ first week එකේ right එතකොට දැන් වරායට හම්බ වෙනවා ඩොලර් මිලියන 200ක් 250ක් විතර ඩොලර්ස් වලින් ඒ වෙලාවේ ක්‍රයිසිස් එක ඩොලර්ස් නේ අපි රුපියල් වලින් පේමන්ට්ස් ගන්නවා වරාය වගේ තැනක හැබැයි කවි අපුඩියක්වත් නැහනේ කවුරුත් දන්නෙත් නැහැ දන්නෙත් නැහැ ඒක ඒගොල්ලෝ ඒවා කිව්වෙත් නැහනේ chance ඒ වෙලාවේ ඊට වැඩිය මිනිස්සු ලොකු ප්‍රශ්න තිබුණා මිනිස්සු හිටියේ නේ අර්බුදයක පීඩනයක තෙල් ටික නැහැ අපි මේ දේශපාලන හිටියේ නැත්තම් අපිත් ඉන්නේ ඒ වෙලාවේ පාරේනේ පැය 16ක් ලයිට් කැපුවම ෂයන් අයියා
තෙල් ටික නැති වුණාම ගෑස් ටික සාධාරණයෙන් තරහ යන සාධාරණ පීඩනයක් ඒක අපිට බෑ පොහොර ප්‍රශ්න තිබුණ ගොවියන්ට නේද? හැබැයි මේ අයියා දැන් ඔයා මේක අර බංග්ලාදේශ තත්ත්වයට යන්න දුන්නේ නෑනේ. නේපාල් තත්ත්වයට යන්න දුන්න එක මැනේජ් කරා. It's very admirable එක නේද? ඒ කියන්නේ ඉස්සෙල්ලම කොන්ෆිඩන්ස් ඇති කරේ මේ රනිල් ජනාධිපතිතුමා කවුරුත් නිලධාරීන් වෙනස් කරේ නෑ. ලේකම්වරු වෙනස් කරේ නෑ. හිටපු අයමයි ඒ වෙලාවේ පාවිච්චි කරේ. මේ කොන්ෆිඩන්ස් ඇති කරා. ඉකොනොමික් මේ ස්ටැබිලිටි මේ ජාතික ආරක්ෂාවයි රූල් ඔෆ් ලෝ එකයි ඩිපෙන්ඩ් ඉන්ටර්කනෙක්ටඩ්. ඒ දෙක නැතුව අරක වෙන්නේ නෑ. ඒක නැතුව මේක වෙන්නේ නෑ. ඉතින් ඒ ඔක්කොම අපිට එකට කරන්න ඕනේ. අනික් කාලෙවල ඔයා මේ අහුවනේ මොනවද කරන්න කියලා. ඔව්. මම මේ කාලේ මාර දෙයක් ඉගෙන ගත්තා. ඔව්. මොකද ඔයාටත් ඇති ඔයාටත් ඇති. මල්ලි මිනිස්සුන් අඳුරගත්තා. ඒ කියන්නේ මිනිස්සු මොන තරම් විදියට අපිව රවට්ටලාද තියෙන්නේ. ඒ කියන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න තමයි හිටියේ. එහෙම නැතුව හිටියේ ඉන්නේ මේ අතලොස්සයි. මේ උගලන්ටත් එක දැනෙනවා ඇති. ඒ බලයත් එක්ක සහ තමන්ගේ වැඩේම පමණක් අරමුණු කරගෙන තමයි හිටියේ. අනිත් එකයි මෙහෙම එකකුත් තියෙනවනේ. අපි කොච්චර ටයිම් එකක්ද අපේ ෆැමිලි එකත් එක්ක අපි ගත කරන්නේ නේ. ඇත්තටම ගොඩක් අය පොලිටිෂියන්ලගේ අපේ ජීවිත ගැන අවබෝධයක් නැහැ සමහර වෙලාවට. අපේ මගේ තාත්තා ගත්තත් මම පොඩි කාලේ හරිම සීමිත කාල සීමාවක් තමයි අපිත් එක්ක ගත කරේ. ඉතින් දැන් අපේ තාත්තා නැති වෙනකන් හෘදයාබාධයක් හැදිලා පැය 24න් පැය 18ක් විතර මලගෙවල් වලයි දුවන එකයි මිනිස්සුන්ගේ ප්‍රශ්නයි රටේ ප්‍රශ්නයි ඒවටනේ මේවා කරේ. දැන් ඇත්තටම දැන් එහෙම හැරලා බලපුවාම අපි පොඩක් ළමයි ගැන හිතන්න ඕනේ, අධ්‍යාපනය ගැන හිතන්න ඕනේ. පොඩි අර මේ කාල සීමාවේ ඒකට අවධානය යොමු කරන්න පුළුවන් අයියා. මල්ලි දැන් ඔයාට අපිට තරම්වත් අවධානය යොමු කරන්න බෑනේ. ඔයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ ඉන්නෙත් කීප දෙනයි. ඒකෙන් ඒ කියන්නේ සමාජය අඳුරන්නේත් ආණ්ඩුව ගොඩක් අඳුරන්නේ නැහැනේ. අලුත් අය ගොඩක් ඉන්නේ. දැන් ඔයා කියන්නේ මම දැන් මේ ඉලෙක්ෂන් ඉවරලා මම පුතා ග්‍රේඩ් 8 වෙනකන් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. යන්න කාලයක් නැහැ. මම ගියා එක දවසක ආවගෙන මම ඒත් වයිෆ් එකම මොකටද දන්නේ කොන ගේට්ටුවක් දන්නේ මේ බබා ඉන්නේ කියලා. මට ඒකකොට එයා කිව්වා තේරෙනවනේ දැන් මේ අනුන් වෙනුවෙන්ම කරලා වෙලා තියෙන තත්ත්වය. එහෙම දැන් මම දුව පොඩි කාලේ මම ඉස්කෝලේ ගෙනිච්චා. ඒකට මම මේ දුව ලොපේනේ. ඒ කාලේ මම කෝපරේට් සෙක්ටර් එකේ වැඩ කරනවා. ඒකට පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ. ඒකට මම ඉස්කෝලේ ගෙනියනවා මේ අනිත් දේවල් කරනවා. ඊට පස්සේ දේවවත් එහෙම මම ඒ වගේ ඊයේ මට මරු වැඩක් වුණා. ඊයේ මේ සෙන්ට් පීටර්ස් එක ඉස්සරහා මේ පේරන්ට් කෙනෙක් එන්න ඕනේ මේ ගේට් එකේ අර ට්‍රැෆික් ඩියුටි එක. ඉතින් මම තමයි ගියේ මගේ පුතාව රෙප්‍රසන්ට් කරලා. මම මේ ටැග් එක උත් දාගෙන ඉතින් දන්න අය මේ පාරට වැටලා ට්‍රැෆික් එකට වැටලා කියලා හිටපා. හැබැයි ඒකේ වෙන ආතල්ලක් තියෙනවා නේ. මම කොච්චර වැඩ තිබ්බා පොඩි එකාව කොහොම හරි උදේට ඉස්කෝලේ බස්සන්න යනවා. හරිද මට ඇඩ්වයිස් එක දුන්නේ අපේ යාළුවා දිනුක්. හරිද දිනුක් තමයි කිව්වේ. මේ දැන් අපේ තියෙනවා සතියට සැරයක් මේ ඉස්කෝලේ සුද්ධ කරන්න අරවා මේ වගේ ඒවා කරපුවම පොඩි ආතල්ලක් තියෙන එක. ඒකෙන්මද ඔයා ගම්පහනේ. දැන් අපි අනුරාධපුරේ. අන්න ඒකයි ඩිස්ටන්ස් එක වැඩි නේ. ඩිස්ටන්ස් එක වැඩි නේ මල්ලි. අනික අපිට සමහරවිට තනි මලගේට යන්න බෑ. පාර්ලිමේන්තු එක ඊළඟට ඒ දව වැඩ තියෙනවා. අනික් වැඩ ටික තියෙනවා. ඊළඟ සෙන්සුරාදිට දැන් මෙහෙ ඉන්න බෑ කොළඹ. අනිවාර්යෙන් මෙහෙ අපි කාලයක් තියෙන මිනිස්සුත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ ඒකනේ. හැබැයි ඒ කාලේ මම රිග්‍රෙට් කරන්නේ නැහැ. ඒ මගේ කෝපරේට් සෙක්ටර් එකේ හිටියා නම් මං අද වෙනම තලයක. ඒක වෙනම කාරණයක්. හැබැයි මං තීන්දුව කරන්නේ මේ දේශපාලනයට එන්නේ. හැබැයි ඒකේ මං රිග්‍රෙට් කරන්නේ නෑ. ඔයාට සාක්ෂියට ගිහම ලොකු ඇචීව්මන්ට් එකක් නේ. මේ රටක් ගොඩ දාන්න දායක වුණා කියන එක. IMF ප්‍රෝග්‍රෑම් එක ගෙනිච්චේ මේ ජනාධිපතිතුමා වෙනුවෙන් ෂයහන් අයියානේ. කයි වගේ ෆෝරම් එක ගිහලා කතා කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ජනාධිපතිතුමාත් සහයෝගය කියන්නේ උපරිම මඟ පෙන්වීම කරානේ ඒ වෙලාවේ. ඒ කියන්නේ එයාට ජනාධිපතිතුමාට විශ්වාසයක් ගොඩනගන්න. මම හිතන්නේ හොඳ ටීම්ස් අපිට තිබ්බ අර ප්‍රමිතමාලි කියප එක වැදගත්. අපි ඇවිල්ලා අමාත්‍යාංශ වල වෙනස් කරන්න ගියේ නෑ. නෑ. ඒ ඉන්න කණ්ඩායම් එක්කම අලි එහෙම වෙනස් කරන්නත් බෑ. එහෙම කියලා කොහොමද දැන් ෂයහන් අයියා ඉස්සෙල්ලා කියපු කාරණේ වැදගත්. ඒ කියන්නේ අර මේ කොන්ෆිඩන්ස් එක නැති වුනහම දැන් ඔය ඉකොනොමිකට වෙච්ච එකම තමයි රාජ්‍යාන්තරණයටත් වෙන්නේ. රාජ්‍ය නිලධාරීන් ඊට පස්සේ බය වෙනවනේ වැඩ කරන්න. ඔය කියන්නේ අපි මෙහෙම මාරුක සමහර එක එක්කෙනෙකෝ ඉතින් එක එක්කෙනාට ඕන දේශපාලන මතයක් දරන්න පුළුවන්. එයා වැඩේ කරනවා නම්.
දැන් මම අද මන් දන්නේ මේ කිව්වටද කියලා මේ දැන් මට අර රංග රාජපක්ෂ නැති වුණේ. ඔව්. අර $2.5 මිලියන් වලට සම්බන්ධයි කියලා. මම එයාගෙන එක දේවල් කියනවා. හැබැයි රංග මාත් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරේ. දැන් අනුරාධපුරයේ මේ ඔය දකින්න දෙන මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් හබ් එකක් තියෙනවා. ඒක සල්ලි නැති කාලේ නැවතිලා ඔක්කොම වෙලා තිබ්බේ. මේ රංග තමයි මේ සබ්ජෙක්ට් එක බාරව හිටියේ. එතකොට මේ ෂෑනට උදව් කරන්නේ. මට ගොඩාක් උදව් කරා. ඒ කියන්නේ ෆන්ඩින් නැවතිලා තිබිලා අපිට ෆන්ඩින්. එයා ෆිනෑන්ස් මිනිස්ටර් එකේදී හිටියේ. ෆිනෑන්ස් මිනිස්ටර් ගියාද කියන්නේ ඉතින් හරියම ඒ කියන්නේ යාගේ දේශපාලන මත එක එක්කෙනා කියනවනේ එක එක දේශපාලන පක්ෂවල කියනවා. ඒක කොහොම වුණත් මාත් එක්ක නම් හරියට හොඳින් වැඩ කරා. ඉතින් මම හිතනවා ඇත්තටම මේ ඕක කවදා හරි විවෘත වෙන දවසක රංගත් ඒකේ කොටස්කාරයෙක් වෙනුනේ අවාසනාවකට ඒව දකින්න යා ජීවිතුන් අතර නෑ. ඒ වගේ අපි මේ හැම කෙනාගෙම මේ සහයෝගය ලබාගත්තා. ඒ පොලිටිකල් මොන view එක තිබ්බත් වැඩි කරන්න බෑනේ. අපි පොලිටික්ස් කරනවා නම් හැමොත් එක්කම වැඩ කරන්න පුළුවන් වෙන්න එපා. අපිට වෙන පක්ෂයක කෙනෙක් ලේකම් වෙන්න පුළුවන්. වෙන අදහසක් මතයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියලා එයා වයින් කරන්නද? මේ අපි ජීවත් වෙන්නේ අලුත් ලෝකයක. ඒක පැරණි කාලයේ එහෙම සිද්ධි වෙන්න ඇති. වදුරටත් ඒක කරන්න බෑ. හැබැයි ඉතින් දැන් මේ හොඳම දේ තමයි නාට්‍ය රංගපානට වැඩිය නාට්‍ය බලාගෙන ඉන්න ජොලි නේද? මේක කියනකොට මට මතක් වුණේ අපි අර මේ ඉස්සර ඩිබේට්ස් වලට අර කතා කරානේ. ඉස්සර ඩිබේට්ස් ඔක්කොම ඉවර කරලා දැන් මෙයා එතකොට මිනිස්ටර් හරිද? මෙයාට මිනිස්ට්‍රි එකේ ඇති වාහනත් ඇති ඩ්‍රයිවර්ස්ලත් ඇති සිකියුරිටිත් ඇති. මේ එකෙක්වත් ඉන්නේ නැතුව අර පරණ ජිප් එකක් තියෙනවා. ඒක මොඩිෆයි කරලා දීදී ඒ කෙලවකට තමයි ඉන්නේ. මං කියන ෂෑන් එක කපටි වැඩ කරන්න එපා. මේ වාපේ මොකටද වාහන එලවගෙන ඉන්නේ? පුදුම ආසයි වාහන එලවන්න. නෑ ආසයි වාහන එලවන්නයි වාහන හදන්නයි. වාහන අරගෙන හදලා ගෙදර තියෙන වාහන දෙක තුනයි. ඒකට මම ආසයි එක. අනික අද කපටි කරා. කියන්නේ කපටිකම කියලා. උනාට මම ඇත්තටම එන්ජොයි කරා. මල්ලි එකක් තමයි මට මේ පාර්ලිමේන්තුවෙන් එළියට ගියාට පස්සේ මේකට ඇඩප් වෙන්න පුළුවන් වුණේ. මම බොහොම මගේ අර සරල විදියටම මම ජීවත් වුණේ. ඉතින් ඒ හින්දා මට ඇඩප් වෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒක මම අදට මම හරියට එන්ජොයි කරා. හැබැයි එක දවසක් මම ටී ඇවනියු එකට ගිහිල්ලා මේ තේ එකක් බොනවා හරිද? එළියේ තේ එකක් බොනවා. ජාවත්ත පාරේ මමත් ජාවත්ත පාරේ පොරක් කෙනා සයිකල් එක තනියෙන් පැදගෙන හෙල්මට් එකක් දානවා මල්ලි කියලා බලනෝ ෂියා වක්වා ඔයා දැන් වෙන ගමක් ගැන බයිසිකලෙත් ගියා ඔයා කියන්නේ මගේ මේ මං තියාගත්ත මල්ලි එහෙ අනුරාධපුරේ බයිසිකල් එකකුයි මෙහෙ බයිසිකල් එකකුයි ඔයා කියන අර අපේ ගෙවල් පුච්චන වෙලේ මට ඇත්තට මතකයක් ආවේ නෑ මේ බයිසිකලේ වේර ගන්න තිබ්බා මට නේ ඒ කියන්නේ ඒක අරන් යන්නනේ තියෙන්නේ ඒක හරි ලස්සන මහරි ලස්සන බයිසිකල් එකක් ගියා අනේ වැඩි බරකුත් නෑ නේ නෑ බරක් නෑ මේ ඒකේ මේ මල්ලි ඒ කියන්නේ යකඩක මේ ෆ්‍රේම් එක වත් නෑ එන ගෙඩියක් නෑ අනුරාධපුරේ නෑ පිච්චිලා ඒක ඇලුමිනියම් නේ ලොයි ඒවනේ මේ මම අනුරාධපුරේ පදින්නේ නෑ දැන් කොළඹත් තමයි කොට දවසකින් පැදලා නෑ ජිම් යනවද ජිම් එකට ඉඳලා හිටලා යනවා ප්‍රමිතයි ඕහො යනවනේ everyday ජිම් එකට යන්නේ නෑ මම හොඳ එක්සර්සයිස් රුටින් එකක් හොයාගත්තා මේ TikTok එකෙන් ඒකේ සාමාන්‍යයෙන් ඒකේ කීපයක් මේ everyday එකලා මගේ දැන් ටාගට් එක 100 dips ගන්න දවසක push ups very good ඒක ගහුවනම් හරි කියන්නේ very good නේ සයිකෝලොජිකල් මම අනුව පල් පිටිපස්සේ ගින්නේ නේ දැන් මම මේ දවස්වල මම බැලුවා මේ 100ක් ගහන්න බෑ තාම 100ක් ගහන්න බෑ මේ මම දැන් මම මොටිවේට් වුණා දැන් ඔයාගේ කතාවේ දැන් මමත් ඒකට try කරනවා හැබැයි ඔය දෙන්න මම දකපු කාලේ දැන් ඔය සයිස් තමයි ඈ සයිස් මනේ දැන් මෙහෙම මම දැන් කොහොම හරි try කරනවා ගොඩක් එක්සර්සයිස් කරන්න ඇවිදින්න එහෙම try කරනවා ලයිෆ් ස්ටයිල් එකත් එක හරි අමාරුයි ඒ වුණාට කෑම අඩු කරනවා කොහොම හරි රතු බත් තමයි සුදු බත් නම් කන්නෙම නෑ ඔය මොකක් හරි උත්සවයකට ගියොත් මිසක් හැබැයි දැන් මම මේ දවස්වල පොඩ try කරනවා ස්ලීප් එක ස්ටඩි කරන්න හරිද මම ස්ලීප් ස්ටඩි ටෙස්ට් එකක් කරා දැන් මේ මොනවාද අර ස්ලීප් ඇප්නියා මැෂින් එකක් දැම්මා මොකද මේ අර ස්නෝරින් එක ගොරවනලත් එක්ක අපිට ඔක්සිජන් සැචුරේෂන් එක අඩු වෙනවනේ ඒකේ ඒක බලපානවා හાર્ට් එකට බලපානවා ස්ට්‍රෙස් ලෙවල් එක බලපානවා බ්‍රේන් එකට බලපානවා ඒක නිකන් අනවශ්‍ය ලෙඩක් ඒක හින්දා මේ දැන් ඒව ගැන පොඩක් අවධානය යොමු කරා ඒක වගේ ප්‍රොෆෙෂන් එකකින් වැඩක් ගන්න මට වැඩක් ගන්න
ඩොක්ටර් වැඩක් කරනවා. නැත්තම් මේක මේ අන්තිම මගේ සෝෂල් මීඩියා වැඩෙත් යනවා හොඳට නැගලා අයියා. මම දැක්කවා ගොඩක් කර මෙඩිකල් කන්ටෙන්ට් මොන හරි දෙන්න බෑ මිනිස්සුන්ට හැමෝම නැත්තම් Facebook එකේ කාට හරි අපි ලංකාව ඇවිල්ලා ලෝකයේ ඉන්ඩෙක්ස් එකේ ඩයබටික්ස් වල 102 මම නම්බර් 2 පාකිස්තාන ශ්‍රී ලංකා මේ නම්බර් 1 and 2 ඒකට හේතුව sugar නෙවෙයිනේ බත්නේ carbohydrate into glucose plus lifestyle right lifestyle එකත් බලපානවනේ අපි ජීවත් වෙන විදිහ. ඉතින් මේ and අපි ඒක වෙනස් කරගත්තේ නැත්නම් දැන් ගොඩක් අය තේකට සීනි දාන්නේ නැහැ. හැබැයි බත් කනවා මෙච්චර පාන් ඒක purpose එක. Yeah, then the purpose goes off. No, so you are not taking sugar, but still you are eating ton of carbohydrate. මම හිතන්නේ මේ රට අර වෙනස් කරන්න ඇත්තටම මොනවක් තියෙනවා නම් මේ eating and lifestyle both අපි දැන් මේමනේ දැන් ඔය chips කනවා ආරවා කනවා මේවා කනවා ඔක්කොම ඇත්තටම මේ process කරපු meat right absolutely not ඒක ළමයින්ට හොඳ නෑ ඇත්තටම හරිද එතකොට මේ අපේ ඔය ගන්න පැණි බීම හොඳ නෑ ඇත්තටම ඉතින් අපි ළමයින්ට දෙන්නේ ආදරේට සමහර වෙලාවට වැඩිපුර ඒවනේ අනික ඒකට ඇඩික්ට් වෙනවා ඊට පස්සේ ඇඩික්ට් වෙනවා මේක මොකද ඇඩික්ෂන් එකක් තියෙනවා නේ ඇඩික්ට් අනිත් sugar වලට ඇඩික්ට් වෙනවනේ අයියා මට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ පොඩි එකාගේ පොඩි උන් දෙන්නගෙන් මේ screen time telephone and TV screen time and then games ඒවා තමයි හැම ළමයෙක්ම මම දකිනවා ගොඩක් දෙමව්පියොත් මේ ෆෝන් එක දීලා තමයි කන්න දෙන්නේ. එතකොට ඒක මම දන්නේ how good that is. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. දැන් වැඩේ තියෙන්නේ දැන් මේ ළමයි ඉපදිලාම තියෙන්නේ ෆෝන් එකත් එක්කනේ. හරි ඉතින් මේක අපි කොහොමද try කරලා limit කරන්න තමයි ඕනේ. මේක සම්පූර්ණයෙන්ම cut off කරන්න බෑ. මේ ඕස්ට්‍රේලියා වල ගෙනාවනේ ඕස්ට්‍රේලියා මේ first country එක මේ social media ban කරන below 16. Yes. We must do that in Sri Lanka also. අපිත් එහෙම මොකද නැත්තම් too much නේ. මේ මල්ලි පාර්ලිමේන්තු එකේ මේ අපි ගොඩක් දකින්නේ එළියේ ඉන්න කෙනෙක් හැටියට නේද අපිට අභ්‍යන්තරය පිළිබඳව අච්චර එළියේ ඉන්න කෙනෙක් හැටියට මේ දෙපැත්තේ ආගියුමන්ට් එක හැර මේ ගොඩක් ඔයගේ මේ ප්‍රොඩක්ටිව් දේවල් වලට අවධානයක් යොමු වෙන්නේ නැහැ වෙන්නේ දැන් ඔයාලට දැන් ගොඩක් ප්‍රොෆෙෂනල්ස්ත් ඉන්නවනේ දැන් ඒ කියන්නේ මේ ජනතාව හිතුවේ මේ ප්‍රොෆෙෂනල්ස්ට ගොඩක් වැඩක් කරන්න පුළුවන් කියලානේ. හැබැයි මල්ලි ඒක අනික් රටවල් ඉන්ට්‍රොඩියුස් කරන ලෝස් බලද්දී අපේ රටේ ඒක වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. මේ කියන්නේ අපි කරා ඔක්කොම ඉකොනොමික් රිෆෝම්ස් ටික කරානේ. රිෆෝම්ස් ගෙනාවා දැන්. এডুকেෂන් පැත්තනේ. දැන් ඊට අමතරව මට තේරෙන්නේ නැහැ මල්ලි එච්චර මම දකින්නේ නැහැ මේ වගේ එහෙම මේ ප්‍රොඩක්ටිව් පාර්ලිමේන්තු එක මට පේන්නේ නැහැ. අපි ඉන්න කාලේ වුණත් සාමාන්‍ය මීඩියා වල වුණත් දුන්නේ මේ දුන්නේ ඔය ආගියුමන්ට්ස් වලටනේ ෂහනයි. ඒ කියන්නේ හොඳ කතා තිබුණා. හොඳ අපි ඉගෙනගත්තු කතා තිබුණා. මේ හරයක් තිබුණු කතා තිබුණා. කතාව ඉවර වෙලා හැන්සාඩ් එක අරගෙන ගිහිල්ලා කියවන්න තරම් කරලා කියවපු කතා තිබුණා. ඒත් පාර්ලිමේන්තු එකේ ගියේ කුණාර්පයක් කියන එකක් බැනගන්න එකක් වාදයක් හැපිල්ලක් නිෂාන්නයි යන්නේ. දැන් ඒක නෙමෙයි මම අදහස් කරන්නේ. ඒ අතරතුරත් මල්ලි මේ අපි කොච්චර ගෙනාවද මේ පාර්ලිමේන්තුව කල්තැබීම් යෝජනා අරවා මේවා වැදගත් දේවල්. දැනුත් ගේනවා ඇති සමහරවිට කියනවා අපි අපිට පේන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රොඩක්ටිවිටි එක ඇතුළේ දකින්න. අතන ප්‍රොඩක්ටිවිටි ගැන කතා කරනකොට අයියා දැන් එක්ස්පීරියන්ස් එකත් බලපානවනේ. රයිට්. දැන් විශේෂයෙන්ම දැන් සජබේ අපේ ඉන්නවා එක්ස්පීරියන්ස් එකක් තියෙන පරණ සෙට් එකක්. ඒගොල්ලෝ ගේනවා දැන් ගොඩක් මේ ප්‍රෝග්‍රෙසිව් දේවල්. නමුත් අනිත් පැත්තේ කියන්නේ මම මෙතන දේශපාලනයක් කතා කරනවා නෙමෙයි. ඒගොල්ලොන්ට ඒ එක්ස්පීරියන්ස් එකේ අඩුපාඩුවක් තියෙනවා. මදිකමක් තියෙනවා. ඒතර ඒක තමයි අර එළියට පේන්නේ මේ රටට හරයක් තියෙන යමක් එන්නේ නැහැ කියලා. දැන් এডুকেෂන් රිෆෝම්ස් බලන්නකෝ. දැන් 6 වසරෙන් පස්සේ 6 වසරට නෑ. 1 වසරෙන් පස්සේ නෑ. හරි දැන් ස්විට්සර්ලන්ඩ් වල ගත්තොත් එහෙම මේ බ්ලූ ස්ක්‍රීන් එක අයින් කරලා තියෙන්නේ. ආයේ යනවා අර මේ චෝක් බ්ලැක් බෝඩ් මේ කොන්සෙප්ට් එකට. ඉතින් ඒ වගේ ලෝකේ රටවල් වල දියුණු රටවල් වල අධ්‍යාපනය විශේෂයෙන්ම මේ AI පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් ප්‍රමිතයට මේක වැදගත්. මේ ඔය ಭಾರತ್ ටෙක්නොලොජිස් එකට මේ software එක දෙන්නේ ලංකාවේ කොල්ල සෙට් එකක්. මට ඒ කට්ටිය හම්බුණා මේ big band කියලා.
ඒ වගේ අපේ දක්ෂය ඉන්නවා. එතකොට පාර්ලිමේන්තු එක හරහා ඒගොල්ලොන්ට අපිට මොන වගේ සහයෝගයක්ද දෙන්න පුළුවන්, ආණ්ඩුව හරහා මොනවද අපිට ඒගොල්ලොන්ට දෙන්න පුළුවන් දේවල් කියන එක ඉතාමත් වැදගත්. මොකද මේ තරුණයන්ට අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ. දැන් මේ කවි මේ මගේ පොඩි එකා ඊය වන්නේ එකේ අපි මේ ළඟදී බෑග් එක මාරු කරා. කැරි බෑග් එක අපි අර රෝලර් බෑග් එකට ට්‍රාන්ස්ෆර් කරා. මොකද බෑග් එක බරයි කොල්ලට වැඩිය. එඩියුකේෂනල් රිෆෝම්ස් පටන් ගන්නවා නම් බර අඩු කරන්න ඕනේ ෂයන්නයි. ඔව් මේ පොඩි එකාට ගෙනියන්න බෑ එච්චර පොත්. ඒක දාලා පුරවලා මේ දාලා මේ අනිත් එකයි මෙහෙම එක්කුත් තියෙනවා. දැන් ඇමරිකාවේ වගේ ගත්තොත් ළමයින්ට තියෙනවා වෙනම කබඩ් ලොක එකක්. එතකොට දැන් හෝම්වර්ක් කරන පොත් ටික විතරයි ගෙදර අරන් යන්නේ. ඊට පස්සේ අර ටික ඉස්කෝලේ තියෙනවා. ඒ වගේ මොකක් හරි අලුත් ක්‍රමයක් අපි කල්පනා කරන්න බෑ. මම හිතන්නේ මට තේරුණේ এডুকেෂන් රිෆෝම්ස් වලදී මම දැක්කේ දැන් මගේ පුතා එළියට එන්නේ තව අවුරුදු 13කින්. මේ ලෝකෙ කොච්චර වෙනස් වෙලා තියෙයිද එවෙනකොට මේ අවුරුදු 13ක් යද්දි. එතකොට එයා ජොබ් මාකට් එකට එද්දි ඩිග්‍රී එකක් කරලා එද්දි මේ ලෝකේ අපි හිතන්නේ නැති දේවල් වෙලා ඇතිනේ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ WhatsApp නෑ, ෆෝන්ස් නෑ ෂයනයි අපි ඉස්කෝලෙන් අවුට් වෙලා පළවෙනිට දැක්කේ ගඩොල් බාගේ. ගඩොල් බාගේ එක ගෙනියන තව එකෙක් ඕන. අප්පච්චි ගාව එකක් තිබුණා. ඉතින් එහෙම දැන් මොකද තත්ත්වය? ඒතර දැන් ටයිප් කරන්න ඕනේ නෑ මේ ඩික්ටේට් කරන්න පුළුවන්. ඒ තත්වයන් හඳුනගන්නේ නැතුව අවබෝධ කරගන්නේ නැතුව අර යල්පැන ගිය ගතානුගතික පැරණි දේම අපේ දරුවන්ට කරන්න ගියොත් මම තව කතාවක් කියන්නම්. මේ මගේ දෙවනි පුතාගේ දැක්ක දෙයක්. මේ මට වයිෆ් කතා කරලා කිව්වා මේ මධ්‍ය අක්ෂර, අවරෝහණ අක්ෂර, ආරෝහණ අක්ෂර දන්නවද කියලා. කියන්නේ දන්නවද? මේ ඊට පස්සේ මම දන්නෙත් නෑ මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර, අවරෝහණ අක්ෂර. පස්සේ මම කතා කරා මේ සිංහල ස්පෙෂල් ඩිග්‍රියක් තියෙන මේ ටීචර් කෙනෙකුට මේ කෙනෙකුට මේ ජර්නලිස්ට් කෙනෙකුට මම කතා කරලා ඇහුවා අයියා මේ මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර, අවරෝහණ අක්ෂර අනේ ඇමතුමා මම දන්නෙත් නෑනේ මේ මමත් සිංහල ස්පෙෂල් ඩිග්‍රියක් තියෙන්නේ පොඩ්ඩක් ඉන්න කියලා ප්‍රොෆෙසර් කෙනෙක්ට කතා කරලා කොහොම හොයාගත්තා. දැන් අපි යන කාලේ ලිව්වේ ඩබල් රූල්නේ. ඊට පස්සේ සිංගල් රූල්. දැන් තියෙන්නේ රූල් 5. රූල් 5. එතකොට දැන් මධ්‍ය අක්ෂර කියන්නේ අයන්න. අර මැද රූල් 3 කියන්නේ. රයන්න ආරෝහණ අක්ෂර උඩ යන්න. එතකොට උයන්න අවරෝහණ අක්ෂර යට. මං කියන්නේ ඕක තව අවුරුදු 10කින් ඒක වැදගත් වෙනවද? කියන්නේ අපි ආපස්සට ගිහිලා තියෙන අපි මේ අධ්‍යාපනයේ කියන්නේ මන් දන්නේ ඒකේ රෙලෙවන්ස් එක මන් දන්නේ දෙයක් තියෙනවා නම් මං කැමති ඉගෙන ගන්න. මේක උගන්වන එකේ තේරුම මොකද්ද කියලා. ඉතින් අපි අර මේ අදාළ නැති දේවල් වල පොඩි දරුවෝ ගොඩාක් දාලා ඉන්නවා මේ අන්තිකයි දැන් වැඩේ තියෙන්නේ මෙහෙමනේ. දැන් এডুকেෂන් ගත්තත් අපේ රට තුල අධ්‍යාපන ලබන්න පුළුවන් ළමයි ප්‍රමාණය සීමිතයිනේ. අපේ දැන් ළමයි කී දහහක් තමන්ගේ ඉඩකඩම් විකුණලා රට යන්න වෙලා තියෙනවද මෙහි ඒ අවශ්‍ය කරන අවකාශය නැතුව මිස්මැච් එක නිසා. ඒ කියන්නේ අධ්‍යාපනය කියන්නේ නිදහස් අධ්‍යාපනය කියන්නේ කන්සෙප්ට් එකක් නේ. කියන්නේ හැමෝම ටියුෂන් යනවා. ෂයන්හය ඒ ලෙවල් පන්තිට එන්නේ 105යි. 105ක් විතර හැමෝම ටියුෂන් යනවා. ටියුෂන් පන්තියට වියදම් කරනවා දෙමව්පියෝ ඒක කිසි ප්‍රශ්නයක් නැතුව. ඒක ගැන ක්වෙස්චන් කරන්න. එතකොට හැබැයි ඉස්කෝලේට මොන හරි ඕනේ වෙලා මොන හරි එකක් ගත්තොත් ඒක ලොකු කතාවක්. ඒකට විරුද්ධයි සමාජය. නේ මේ පර්සෙප්ෂන් එකත් අපිට අයින් වෙන්න ඕනේ. ඉතින් අපි මේ සිස්ටම් එකට බැනලා මේ පොලිටිෂියන්ස්ලට බැනලා ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලට බැනලාම හරියන්නේ මේ සිස්ටම් එක වෙනස් කරන්න වෙනවා. මම හිතන්නේ මේ දැන් ඇත්තටම අපේ මේක තමයි වෙලාව ඒ වගේ රිෆෝම්ස් කරන්න හේතුව ෂයන් අයියා. දැන් මේ AI ඩිවලොප් වෙගෙන ඉන්නේ. ඒතකොට මේ AI එකත් එක්ක කී දෙනෙකුට මම දැක්කා මේ ජාත්‍යන්තර බැංකුවක 20%කට රැකියා හිමි වෙනවලු. දැනට කරන අයට AI නිසා. හරි. එතකොට දැන් ඉස්සරහට කරන්න ඉන්න අයට මේ අධ්‍යාපනය ලැබලා උසස් අධ්‍යාපනය ලැබලා එතකොට දැන් තමයි අපි මේ සාකච්ඡාව කරන්න ඕනේ මේක ටර්න් කරන්න. මේ ටර්නින් පොයින්ට් එක මෙතනින් ගන්න ඕනේ කියලා මම හිතන්නේ. මල්ලි මම අර ප්‍රශ්න වගේ අහුවේ මේ දෙයක් හින්දා නෙවෙයි. දැන් ඒ අර අපි කතා දැන් මම සම්බන්ධ වුණේ එක පැත්තක රිෆෝම්ස් වලටනේ. ඒකෙදි මට අවබෝධය තියෙන්නේ ගොඩක් මේක ගැනනේ.
ඒකේ ඒ රිෆෝම්ස් වලදී කියන්නේ ඉකොනොමික් ආර්ථික වශයෙන් පරිවර්තනයක් කරද්දී අපි ගොඩාක් ඉස්සරහට හිතුවේ. ඊළඟට තමයි අපිට ඒ වෙලාවේ හැම රටවල් ඔක්කොම උදව් කරා. ඒ හරි පැත්තට ඒක මෙහෙවන්නේ. ඒකේ ප්‍රතිඵලය කෙටි කාලීනව අමාරුයි. පොඩි කාලයක් ඇතුළත දැන් මේ හැම ප්‍රතිඵලයක්ම එන්නේ ඒ කාලේ අපි කරපු රිෆෝම්ස් වලකින් සාමාන්‍ය අවුරුදු දෙකක් විතර යනවා හොඳ ප්‍රතිඵලයක් එන්නේ. ඒකට අපිට ගහ පැල කරන්න විතරයි පුළුවන් වුණේ. ඒකේ ගෙඩි කඩන්න හම්බුන්නේ නැහැ. එතකොට මේ මම කියන්නේ ඒ හිතුවා වගේ අනික් ඒරියාස් වලත් කරන්න වෙනවා. ඒ කියන්නේ එහෙම නැති වුණොත් අපි මොන පැත්තකින්වත් ඉස්සරහට යන්නේ නැහැ. පෙනුමතියේ ඉස්සරහට ගියා වගේ. නමුත් ආපස්සට විතරයි නෙවෙයි. ඒකට කරන්න පුළුවන් වෙන්නේ මල්ලි මේ ඉන්ටර්නැෂනලි තියෙන මේ ඉන්ටර්නැෂනලි ඒත් එක්ක සම්බන්ධ වෙලා මේ විශේෂයෙන්ම මේ ඉන්ස්ටිටියුෂන්ස් එක්ක සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය දැනුම අරගන්න. ඒක මොකද ඒගොල්ලෝ නිතරම රිසර්ච් කරනවානේ. ඒකට ඒක අපිට කොහොමද අප්ඩේට් කරගන්නේ? කොහොමද ඇඩප්ට් කරගන්නේ? ඇඩප්ට් කර අපිට බෑනේ වෙන කොහොමද තියෙන එකක් ඉස්සරහට ගිහලා අපිට ඇඩප්ට් කරන එක ගැලපෙන්නේ නැහැනේ. එතකොට ඒක අධ්‍යයනය කරලා ඒක කොහොමද සුදුසුද නරකද කොහොමද අපිට ඒකේ හොඳ පැත්ත ඇඩප්ට් කරන්නේ. ඉතින් ඒ වගේ ක්‍රමයකට අපි යන්නේ නැත්නම් හැබැයි ඔයාලට පුළුවන් ද ඔයාලා පාර්ලිමේන්තු එකේ ඉන්නවනේ මේ ගවර්න්මන්ට් එක පැත්තෙත් මම හිතන්නේ ගොඩක් මේ ඉගෙන ගත්ත අය ඉන්නවා කියලා කියන හින්දා මම හිතන්නේ වෙන තැනකට යන්න. මොකද මම ඔයාට බනින එක ඔයා මට බනින එක රටට ප්‍රතිඵලයක් වෙන්නේ. මම හිතන්නේ මේ අපේ රටේ සමහරව අල්ලගෙන ඉන්නවා මේ ඉගෙන ගත්තු අය දාන්න ඕනි කියලා. ඉගෙන ගත්තු අය නෙවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි ප්‍රායෝගික අය කියලායි මම හිතන්නේ. ඒ කියන්නේ මේ theoretical knowledge එක විතරක් තිබිලා මදිනේ ෂයන්නයි. ඒක මල්ලි දැන් පේනවනේ දැන් නමුත් දැන් පස්සේ දින මිනිස්සුන්ට අපිට දොස් කියන්න බෑනේ. එයාලා හිතනවා ප්‍රායෝගිකයට වඩා මේ ඉගෙන ගත්ත අයට පුළුවන් වඩා හොඳ සේවයක් කරන්න. දැන් ඒක හොඳ opportunity එකක් ඇවිල්ලා තියෙනවා comparison එකකට යන්න. අනිත් එක ෂයන්නයි දැන් අපි ඉන්න කාලේ ගෙනවනේ මේ කාබනික වගාවට යන්න ඕනි කියලා. තියරටිකලි මේ හොඳ ෆැන්ටසි concept එකක්. ඒක හොඳ ෆැන්ටසි එකක්. ඒක ජීවත් වෙන්න ෆැන්ටසි එකක ජීවත් වෙන්න පුළුවන්. ප්‍රායෝගික නෑනේ. දැන් ඒ ප්‍රායෝගික නැති කවුරු හරි concept එකක් දුන්නා මේ very beautiful, very nice. ඒක කරේ දාගත්තා ප්‍රැක්ටිකලි ඒ වගේ දේවල් මහ පොළොවේ පැල කරන්න බෑ. ඉතින් ප්‍රායෝගික මිනිස්සු වෙන්න ඕනේ. මම හිතන්නේ මේ අපි මේ වගේ වත් සෙට්ටලා පොඩි චැට් එකක් දාමු නේද කියන්නේ ඉඳලා හිටලා නැත්තම් සෙට් වෙන්නේ නැහනේ. කතා කරන්නත් ඕනේ කියන්නේ අපිට ඇත්තට ඔයගලන්ටත් මේ ෆීඩ් කරන්න පුළුවන් නේ. ඔව්. දැන් වෙන්නේ ඔය පාර්ලිමේන්තු එකේ ඉදී බලයේ ඉදී සමහර දේවල් අපිට එන්නේ නැහැ. හරි තොරතුරුයි. මොකද මම අර කිව්වනේ අර අවස්ථාවාදී අය තමයි ගොඩක් ලං වෙන්නේ. ඒක අපි ඔක්කොම දැන් ඉස්සර අපි ළඟ හිටපු අය ඔක්කොම දැන් මේ ආණ්ඩුවේ ඉන්නේ. ආණ්ඩුවේ හිටියත් කමන සමහර කතා කරන්නෙත් නැහැ. යාළුවෝ වගේ හිටපු අය. ඒ මනුස්ස යථාර්ථයත් අපි තේරුම් ගත්තනේ. ඒ වැරදි ආපහු නොවෙන්න කටයුතු කරන එක වඩා හොඳයි කියලා මම හිතන්නේ. ඒක හොඳ. මේකේ මම නම් හොඳ පැත්ත තමයි ගන්නෙ. ගොඩක් අය එක එක්කෙනා මොනක් කොහොම දැක්කත් මම නම් මේ කාලේ මේ වෙච්ච සිදුවීම මම පස්සේ ගියා මම පොඩි අධ්‍යාපන කටයුතු වගේකුත් කරා. විභාග ටික විභාග වගේ කරන්න පටන් ගත්තා. අවුරුදු very good. නියමයි. congratulations. අධ්‍යාපන කටයුතු ටිකක් කරලා ඉතින් මට ආරංචි තාරකත් ගිහිල්ලා මේ මොන හරි තාරක කරනවා ගිහිල්ලා තාරක හාවර්ඩ් එකේ ආඩම්බරයිනේ. අපිත් එක්ක හිටපු කට්ටියනේ. ඔක්කොම මේ මොනවා හරි තමන්ගේ මේ එතකොට අපි අර මේ 2015 පාර්ලිමේන්තු එනකොට අපි ලොට් එකකට හිටියා. ඔයා මටත් කලින් පාර්ලිමේන්තු. ඔව් තාරක මාත් එක්ක. කවුද අපේ චානක අපේ පැත්ත 2019 කාංචන 2015 එතකොට අපේ මේ ඔය හර්ෂණලා අපේ පැත්තෙන් හිටියා මේ කවුද මේ චමින්ද විජේසිරි හොඳ 2015 සෙට් එක. මම හර්ෂ ඉරාන් අපි ආවේ 2010. ඔව්. ඊට පස්සේ මේගොල්ලෝ ආව 2020 ඊට පස්සේ ඔය ටික ඊළඟ නාමල් අපි 2010 ලොට් එකෙන් ටිකක් නැති වුණා 2015 වෙද්දී. ඔව්. රමේෂ් අයියා 2010 නේ. රමේෂ් අයියා 2010. ඒ වගේ මේ හොඳ මික්ස් එකක් කොම්බිනේෂන්. රමේෂ් අයියා මේ හෙල්ත් මිනිස්ටු නම් අපි හොඳ මැච් එකක් ගැහුවා මේ මොකද ඩොක්ටර්ස්ලාගේ ලොකු ප්‍රශ්නයක් තිබුණානේ. එතකොට අර මේ බ්‍රේන් ඩ්‍රේන් රට අතහැර දාන යන්නේක ඒගොල්ලොන්ගේ මේ ප්‍රශ්න ගොඩක් තිබුණා. එතකොට අපි කරපු වැඩේ ඩොක්ටර්ස්ලා එකතු වෙලා පාර්ලිමේන්තු එකේ කෝකස් එකක් ඇදුවා. හදලා මේ ප්‍රොෆෙසර් චන්න ජයසුමන එහෙම හිටියා, ඩොක්ටර් රාජිත හිටියා. අපි කට්ටිය එක්කම එකතු වෙලා
පාලිමන් ඩොක්ටර්ස් කෝකස්සයක් හදලා ලංකාවන්න ඩොක්ටර්ස් ලගේ ප්‍රශ්න තියෙනවානේ ඒ අරගෙන මේ කතා කරලා සෝට අවට් කර සෑහෙන වැඩක් කරයි වෙලා ඒක දැන් තියෙනවා දැන්නේ ඩොක්ටර්ස්ලා නැද්ද ඒක නැද්ද දැන් මං හිතන්නේ අනිවාර්ය මේ ආණ්ඩුවේ නම් ඩොක්ටර්ස්ලා ඇති නාන්න මේ දැන් කෝකස් එක නෑ කෝකස් එක නෑ මම හිතන්නේ ඒක ෂෝක් වැඩක් නේ ඔය කට්ටිය පටන් ගන්න තියෙන්නේ ඔව් ඉතින් මේක ඒක හොඳ වැඩක් ඇත්තටම බ්‍රේන් ඩ්‍රේන් එක නැවතිලත් නැහැ මම බ්‍රේන් ඩ්‍රේන් එක නැවතිලා නැහැ මම දැන් දැක්කා පත්තරේ තියෙනවා මේ බ්ලඩ් කැන්සර් ස්පෙෂලිස්ට්ලා ඉන්නේ 4යි කියලා ලංකාවටම it all depends on hope නේ මේක you have a hope on නේද they are not getting a car වාහනයක් නැහැ ට්‍රාන්ස්පෝර්ට් එකක් නැහැ එතකොට හරියමං accommodation නැහැ හරිද මම කතාවක් කියන්නම් සිංගප්පූරුවේ ඉන්නවා රේඩියෝලොජිස්ට් කෙනෙක් ඔව් ඩොක්ටර් he specialize in that right පඩිය ඇවිල්ලා සිංගප්පූරුවල 5 බිලියන් විතර පඩියක් හම්බ වෙනවා එයා හැබැයි රටට තියෙන ආදරයට ලංකාවට ආවා ලංකාවට ඇවිල්ලා ප්‍රැක්ටිස් එකට ආවා ෂයන් අය දැම්ම අම්පාරට එක්ස්රේ මැෂින් එකක් නැහැ මොන මැෂින් එකක්වත් නැහැ එයාව අම්පාරට දැම්මා හරිද අම්පාරට දාලා මේ කොළඹ ඉඳලා යන්න ලක්ෂ 2.5යි පඩි හැබැයි මේ මිනිස්සයා ඒත් එතන වැඩ කරා ඒ කරලා කවුරු හරි ලියුමක් ගහලා තියෙනවා මේ බ්‍රයිබරි කමිෂන් එකට වැඩ කරන්නේ නැහැ අර ඒ කියලා මේ අර සිංගප්පූරුවේ ඉඳලා ආව ඩොක්ටර් ඊට පස්සේ මට කිව්වා අනේ ප්‍රමිතයි මං හිරෙත් ගිහිල්ලා නතර වෙන්න මට සල්ලිත් නෑ මං හිරෙත් යනවා මං නම් එන්නේ නෑ කියලා ආයි ගියා පැක් කරගෙන ගියා ඒ වැඩේ තියෙන්නේ දැන් අර ඉස්සර ඩොක්ටර්ස්ලට එයාට පොඩි ප්‍රයොරිටි එකක් දුන්නානේ ළමෙක් ඉස්කෝලේකට දාගන්නකොට ඒගොල්ලෝගේ මාරු වීම් වලට අරවා මේවා ඒවන් දැන් වෙන්නේ නැති නිසා ඒගොල්ලෝ හරි ඩිසපොයින්ටඩ් ගොඩක් අය යනවා මේක ඒ වගේ ස්පෙෂලිස්ට් කෙනෙක් ආවම ඒ ස්පෙෂියැලිටි එකෙන් එයාගේ රික්වයර්මන්ට් එයාගේ වැඩක් ගන්නෙ නැතුව ඒ වගේ කෙනෙක්ව අම්පාරට ඔය එක්ස්රේ මැෂින් අරවා මේවා මොනවත් නැති තැනකට දැම්මම ඒ මනුස්සයාගෙන් ප්‍රොඩක්ටිවිටි ගන්න නැහැ රටට වැඩකුත් නැහැ ගොඩක් වෙලාවට මල්ලි හැම ප්‍රොෆෙෂන් එකකම ගොඩක් අය මේ සැක්‍රිෆයිසස් ගොඩක් කරනවා කැපකිරීම ගොඩක් කරනවා දේශපාලඥයෝ හැටියට අපිත් එහෙමයි අනික් අයත් එහෙමයි හැබැයි කැපකිරීම අගය කරන්න ඕනේ අගය කිරීමට ඒ කියන්නේ ඒ කැපකිරීම කරේ නිකන් මේ පොඩි වෛරයක් හැදුනානේ ඒක ඒතකොට ඒක සම්පූර්ණ අමතක වෙලා ගියා ඉතින් ඒක මේ හැමෝම මේ කැපකිරීමට සාධාරණයක් බලාපොරොත්තු වෙනවානේ අපි මේ කතාව මේ තව දවසක ආයෙ කන්ටිනියු කරන්න ඕනේ අපි හම්බ වුණේ නැත්නම් අපි හම්බ වෙන්නේ ඉඳලා ඉట్లా මේ ඔව් chat එකක් දාලා පොඩ්ඩක් පාර්ලිමේන්තු එකේ නැති අය ඉන්නෝනේ මේ අපිත් එක්ක හිටපු හොඳට perform කරපු කතා කරමු ගන්න ඔව් ඉතින් ඇත්තටම මල්ලි මේක නැත්තම් හැමදෙස්සම දේශපාලනේ පාර්ලිමේන්තු එකේ හිටියත් දේශපාලනේ කතා කරන්නේ ඉතින් ඒකෙන් පිට මම නම් ඇත්තටම මේ කාලය තුළ මේ අවුරුදු දෙකක් කාලය තුළ යම් අඩු මානසික වුණත් යම් එකක් මේ සතුටක් තියෙන අප්‍රිසියේෂන් එක අනික පොඩ්ඩක් ඇට්ලිස්ට් අපේ අතින් අපේ පවුලට මගහැරිච්ච හරි කොටසක් ඉටු කරනවා ඒක තමයි නම්බර් 1 සමහරට ඒක කරන්න අමාරුයි අපි අවුරුදු ගාණක් නොකර කරන්න යන්නේ අනිත් එක මෙහෙම බලද්දි මේ ආණ්ඩුකරණයේ දිහා බලද්දිත් පිටස්තර වෙන්දලා බලද්දිත් මේ සිස්ටම් එකේ නැතුව පාර්ලිමේන්තු එකෙත් නැතුව බලද්දිත් ඒකේ මේ පේන විදිය වෙනස් වෙනස් ඒ කියන්නේ ඒක අපි ෆෙයත් නෑ අපි එහෙම කියන එක මොකද දැන් මේ ප්‍රශ්නේ තමුන් ගෙනවනකන් උත්තරේ දාර්ශනිකයි වේදිකාවල කතා කියන්න පුළුවන් අනිත් එක ෂයන් අයියා මං හිතන්නේ විපක්ෂක ඉද්දි තමයි ප්‍රවේශමින්ම කතා කරන්න ඕන ඇබ්සලියුට්ලි මොකද ඒවා කවදා හරි දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රධාන ප්‍රතිවාදියා විපක්ෂයේ හිටපු අනුර කුමාර දිසානායකනේ වෙන කවුරුත් නෙවෙයි වෙන කවුරුත් එයා පරණ කතා අභියෝගයක් නෙවෙයිනේ පරණ කතා එයා කියපු විරුද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට කරන්න සිද්ධ වෙලා ආණ්ඩුකරණයේදී ඉතින් මෙන්න මේ අවබෝධයෙන් විපක්ෂ ඉන්නවනම් කතා කරන්න ඕනේ දැන් අනිත් එක තමයි බලය ලබා ගන්න ලීසි පවත්වගෙන යන්නේ නැමාරු. ෂයනේ මතකද අපි 2015 ආණ්ඩු වෙලාවේ තෙල් මිල වැඩි වුණාම බයිසිකල් වල ගියා. අපිට වැඩි කරන්න උනානේ පස්සේ. එක වෙලාවක. එතකොට මේ විපක්ෂයේදී මේ ආණ්ඩුවට එන්න කැමැත්තක් බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ තත්ත්වයන් අවබෝධ කරගෙන වැඩ කරන්න. මේක මම හිතන්නේ මේ රටේ වෙච්ච වෙනස හැමෝටම දේශපාලඥයන්ට අනික් අයට සාමාන්‍ය හැම කෙනාටම ඡන්දදායකයට මහ ජනතාව කියලා හැමෝටම හැදෙනවා නම් හැදෙන්න තැන. agreed. හැදෙනවා ඒ කියන්නේ මගේ අර මම කියවනේ මගේ පොඩි නිහතමානී සතුටක් තියෙනවා ඉකොනොමික ක්‍රෑෂ් වුණාට පස්සේ අපි ගත්ත පියවරයන් ඊට ඉස්සෙල්ලා ගත්ත පියවරයන් අතර වෙනස අපි දැක්කා. ඒක අමාරු වුණත් හරි දේ හරි වෙලාවෙ කරන්න ඕනේ ඉඳ
ඒක කරා එතනින් එතන මම නිතරම ඒ කාලේ කිව්වා ආපහු ආර්ථිකය කඩා වැටෙන්නේ නැති තීන්දුව තමයි දැන් ගන්නෙ. ඒක අපි එතන ඉගෙන ගත්තා. අඩුපාඩු තියෙන තීර කලින්. අපි ඉගෙන ගත්තා. එතනින් තවත් ඉස්සරහට යනවා මිසක් ආපස්සට ගියොත් නම් ඉතින් මේක අපේ රටනේ අවසාන අපි මොන දේශපාලන අපි ජීවත් වෙන්නේ මෙහෙ නේද? අපි දැන් අපි තුන් දෙනාගේම අපි ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ යන්නේ මෙහෙ අපි ජීවත් වෙන්නේ මෙහෙ. ඉතින් අපේ රටනේ අවසානයේ මේක අපිට පිට රටක ගිහිල්ලා ඕනනම් ඉන්න පුළුවන්. පදිංචි වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ තීන්දුව අපි අරගත්තේ නෑනේ. අපිට මේ ඔය දැන් ගොඩාක් මේ රටේ බහුතරයක්ම කැමති රට ගිහිල්ලා ඉන්නනේ. ජීවත් වෙන්නනේ. සිටිසන්ෂිප් ගන්නනේ. අපිට ඒ අවස්ථාව ඕනනම් එක රැයින් ඒ තීන්දුව ගන්න පුළුවන්. මේ ඔපචුනිටි එක අපිට තියෙනවා. දැන් මම ඩිසයිඩ් කරන්නේ මේ ඉඳලා මේ රටේ ජීවත් වෙනවා කියන එක. දැන් මගේ වයිෆ් ගත්තොත් එයාට US පාස්පෝර්ට් තියෙන යාට යන්න පුළුවන් බලට හිගිලි ඉගෙන ගන්න පුළුවන් උනාට අපි ආදරේ මෙහි නිසා මෙහෙටලා ඉන්නවා. දැන් මම ඔයත් දැන් කොහොම හරි කාමිනවල ඊළඟට ගවර්න්මන්ට් එකට එන්න ඕනේ. මේ වැඩේ දැන් මම දන්න කාලේ ඉඳලා ඔපොසිෂන් 15 බෑක් බෙන්චර්. 15 බෑක් බෙන්චර්. මෙහෙම නෑ අපි 2010 ආවම ඉන්න මිනිහනේ දැන් ඔයා 2015 ආවේ කෙනා නෙවෙයි දෙවෙනි ටර්ම් එකේ අපිත් එහෙම ඉම්ප්‍රූව් වෙනවා. බෙන්චර්ස්ලට ආණ්ඩුව කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක අපි දන්නවනේ. දන්නවනේ මේ දැන් ඔයාට එහෙම බෑක් බෙන්ච් කෙනෙක්ට වැඩි කාලයක් ඉන්න ඕනේ නෑනේ. ඒ හින්දා මෙයා මාර මේ ඇග්‍රෙසිව් ඒ කාලේ බෑක් බෙන්ච් අද. ඔයාලට දැන් මල්ලි ඔපචුනිටි එක තියෙනවා. කල්චර් එකත් වෙනස් කරලා ගවර්න්මන්ට් එකට එන්න මේ අනිත් එක ගවර්න්මන්ට් එක කියන එක නෙමෙයි. මට එකම මල්ලි ප්‍රාර්ථනාව අපහු ඉකොනොමික් ක්‍රයිසිස් එකක් එන්නේ නැති වෙයි කියලා. විතරයි මගේ බලාපොරොත්තුව. හැබැයි මම දන්නේ බලාපොරොත්තුව කොතෙක් දුරට ඉටු වෙයිද කියලා. දැන් යන විදියට ගොඩක් අය බය තියෙනවානේ. අයියට ඒක වැඩිපුර තේරෙන්නේ නැති මොකද එක්ස්පීරියන්ස් එක තියෙන නිසා. He knows the numbers and he has access to information also. On the other hand මට තාම හිතන්න අමාරු ඇයි මේ crisis එකට ගමන් ඒ කියන්නේ මේ Middle Eastern crisis එක yes it's a part of it but it's not the entire problem. It's only a part of it. So economy එක and I mean ඒ ඔක්කොම තියෙද්දි අනිත් රටවල් දුවනවනේ ඉතින්. ඉතින් මේක මල්ලි මේ මොකද අපි කොහොමද vulnerable situation එකනේ economically. අපි red light red area එකෙන් එළියට cross කරලා තිබ්බේ නෑ. So අපි නමුත් red එක amber වෙයි. මම එහෙම කිව්වට අයියා මම දැක්ක කවුරු හරි කියලා තියෙනවා මේ 1 trillion ද කොහෙද ඒගොල්ලෝ මේ දැන් තියෙනවා balance එකක් තියෙනවා කියලා නේ. ඒක ජනාධිපතිතුමා මම දැක්ක දිගටම කියන මම හිතනවා පාර්ලිමේන්තු එකෙත් අහලා ඒ පාර්ලිමේන්තු එකේ කියලාට යනවා මල්ලි මේ ඒක අපි ඊළඟ දවස් කතා කරමු. ඇත්තට ඒක ඉන්ටරෙස්ටිං. මොකද මේ 2020 අපි ක්‍රයිසිස් එකට යනවනේ 2022 වෙද්දී. ඊට පස්සේ 2022 නේ ක්‍රයිසිස් එකට 22 මාර්ච් පෙබරරි මාර්ච්. ඒකට සාමාන්‍යයෙන් මල්ලි අපි ඇත්තටම අපිට OD එකක් ඒ කියන්නේ සාමාන්‍ය මේ කෙනෙක්ගේ වගේ account එක වගේ treasury එකේ OD එකක් තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් මේ OD එක වැඩිපුරම තියෙන්නේ People's Bank එකටයි BOC එකට Bank of BOC එකට මේ දෙකේ තමයි මේ OD එක තියෙන්නේ. මට මතක විදියට ඔය OD එක බිලියන 830 ගාණක් තිබ්බේ. බිලියන 832ක් හරි 34ක් හරි තමයි. ට්‍රිලියන 8යි ගාණ. බිලියන රුපියල් බිලියන 830ක හරි 32ක හරි OD එකක් තිබ්බේ. ඊට පස්සේ අපි දැන් 2024 සැප්තැම්බර් පරදිනවනේ. අපි පරදිද්දී ඒ අර 834ක OD එක අපි 800ක ප්ලස් account එකක් කරනවා. ධන account එකක් කරනවා. ධන account ඒ කියන්නේ ඍණ 832 බිඳුවට ඇවිල්ලා බිඳුවේ ඉඳලා ධන වෙනවා. ධන 800ක් 800ට යනවා. එතකොට ඒ අවුරුද්දේ අවසාන බිලියන 800ක්. බිලියන 800ක්. එතකොට අවසාන මාස දෙකක් තුනක් විතරනේ මේ වර්තමාන ජනාධිපතිතුමාට. එතකොට මුළු අවුරුද්දෙම බිලියන 805ක කෑෂ් බැලන්ස් එකක් එනවා. එයාට හම්බ වෙනවා අතට. ඔව් කෑෂ් බැලන්ස් එක ඒ අවුරුද්දේ තියෙනවා. මේ 2025 අවුරුද්දේ 2026ට තාම ෆිගර්ස් අවුලා නැහැනේ සම්පූර්ණ. ඒකට හැබැයි දැනට තියෙන්නේ කෑෂ් බැලන්ස් එක මම හිතන්නේ බිලියන 600ක් විතර. අර සින්දුවක් තියෙන මගේම කල්ස් මගේට ඇඳගෙන. ඒ වගේද එතකොට. ඒත් දැන් කල්ස් පහත් වෙලා නේද වැඩි. දැන් මේ බිලියන 200ක් විතර අඩු වෙලා නේ. ඔව් ඒක තමයි. මේ මේ කියන විදිහට ගලන් හරියට බෑ. ඒක ගැලපෙන්නේ නැහැ. හරියට බලුවොත්
කළොත් බලන්නකො 834 0 වෙනවා. එතකොට මයිනස් ෆිගර් එක අයින් වෙනවා. එතකොට 834ක් අපි එකතු කරගන්නවා කෑෂ් බැලන්ස් එක. ඒ වගේ ඩබල් නේ එතකොට. ඒක අනිත් පැත්තට යනවා ඩබල් වෙලා. එතකොට achievement නෙමෙයි දැන් මෙයා මේ කියනකම් මම දන්නේ. මොකද දන්නේ? ඒක ආණ්ඩු ඉදලා දන්නෙත් නෑ. මම විපක්ෂ ඉදලා දන්නේ. කතා වුණේ ඇක්ෂන්. කෑෂ් බැලන්ස් එක ගැන අපි කතා කරා වැඩි දිනවල ඊට වඩා අපිට Issues තිබ්බනේ. ගොඩාක් දේවල් තිබ්බා. ඒ කියන්නේ අපිට කතා කරනකොට වඩා වැඩ කරන්න ගොඩාක් දේවල් තිබ්බා. දැන් ඔය මයිනස් ඉඳලා මෙහෙම එන එක ලේසි වැඩක් නෑ. මෙතන තියෙන එක මෙතනට යනවා. මේ මැද පොයින්ට් එකට එනවා මැදට යනවා. ඉතින් ඒක රිමාකබල් අචීව්මන්ට් එකක්. ඇත්තටම අපේ බැංකු පද්ධතිය මට මතකයි ඒ කාලේ මේ දැන් ආණ්ඩුවේ විපක්ෂයේ ඉන්න අය ගොඩක් කිව්වේ බැංකු කඩා වැටෙනවා කියලා. ඇත්තට බැංකු පද්ධතිය රැකගත්ත විදිහ ඇත්තට මං වට අවංකව කියන්නද? ඒක මගේ මිරකල් එක. මේ කියන්නේ ඇත්තට මං කියන මමත් ඇත්තටම බය හිටියේ වෙලාවේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ රිෆෝම්ස් කරනකොට IMF එකත් එක්ක මේ මම හිතුවා මේක ගැස්සෙයිද දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම හිතන්නේ BOC People's Bank GM දන්නවා ඇති. ඒගොල්ලන්ට මං කියන්නේ ඒක ගැන කතා කරන්න කියලා. මිරකල් එකක් මේ ටර්න් රවුන්ඩ් එක මිරකල් එකක්. කිසිම කෙනෙක් බලාපොරොත්තුවක් තිබ්බ නැති ටර්න් රවුන්ඩ් එකක් මේක කේස් ස්ටඩි එකක් කියන්නේ. වත් පොතක් ලියන්න ඕනේ හැබැයි මේ ගැන්නේ. ඔව්. මම ඒක හිතුවේ නෑ මල්ලි ගොඩක් පොත් ලිව්වනේ. දැන් අපි අර මේ Netflix සීරීස් එකක් කරලා මේ අපේ තියෙන වෙනස් ඇන්ගල් කවුරු ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්න ඕන සීරීස්. මේක බලලා කවුරු කතා කරගෙන I'm ready to invest on your success story. සක්සස් එක මල්ලි නිකන් හිතන්නේ ඒ සක්සස් ස්ටෝරි එක ඉන්ටර්නැෂනල් ෆෝරම්ස් ඔක්කොම ගන්නවා සක්සස් ස්ටෝරි ඔෆ් ශ්‍රී ලංකා. ලංකාවේ ගන්න නැහැ. ලංකාවේ ගත්තේ නැහැ. ඒක ටෙස්ට් එක තිබ්බනේ. ටෙස්ට් එක බලන්න. ටෙස්ට් එක හරි ගියේ නැහැ. ලිට්මස් ටෙස්ට් එක. ඔව් ලිට්මස් ටෙස්ට් එක හරි ගියේ නැහැ. We'll wrap it up, no? We'll wrap it up. Okay. Okay. Thank you. We'll catch up again.